2006 අවුරුද්දේ ඇසළ මාසේ පුරපසළොස්වක පොහොය දවසයි ඇසළ මාසේ පුරපසළොස්වක පොහොය දවසේ පෙරවරු කාලයේදී ධර්ම සාකච්ඡාව මෙහෙවන්නටයි පවත්වන්නටයි සූදානම් වෙන්නේ. ඒ සඳහා මෙලොව වගේම දීපිති තේරුද සිල්වා මැතිතුමා ඔබ අතට කාලාම සූත්‍රය පැහැදිලි ලෙස සරල සිංහල භාෂාවෙන් මුද්‍රිත පොත්පිට සහ පත්‍රිකාව ඔබ අතට පත් කළා. අද දිනේදී මේ පොත්පිට මුද්‍රණය කොට ඔබ අතට පත් කිරීම සඳහා අනුග්‍රහය දැක්වේ. සේනකද සිල්වා මැතිතුමා, චන්ද්‍රලේඛා වේවිර මැතිණිය, පද්මා අමරතුංග මැතිණිය, චන්ද්‍රිකා අමරසිංහ මැතිණිය, දර්ශී වීරසිංහ මැතිණිය, සිතාරා මනුෂාරි මැතිණිය, අනුෂිකා එම් කන්දයාරච්චි මැතිණිය, සඳුන් රණසිංහ මැතිතුමා, වැස්ලින් ජයවර්ධන මැතිතුමා, ගුණානි මල්සා මැතිණිය, පියරුවන් ගුණතිලක මැතිතුමා යන නීතිඥ මහත්මීන් සමග නිවන්දම දිබුදුත්තමාරාම පුරාණ විහාරස්ථානයේ සහ මාබිම විද්‍යාදීප පිරිවෙනේ විහාරස්ථානයේ උපාසක උපාසිකාවන් අනුග්‍රහය දක්වමින් මේ වැඩසටහනට දායකත්වය ලබනවා. ඒ වගේම මේ වැඩසටහන වීඩියෝ ගතකට අන්තර්ජාලයට මුදා හැරීම සඳහා ගණේගොඩ තිපුරුගොඩ පදිංචි ජූඩ් සිල්වා මැතිතුමා මේ කාර්යභාරය සිදු කරනවා. මේ වැඩසටහන මෙහෙවන නිතිශ සිල්වා මැතිතුමාට වීඩියෝ ගත කරන ජූඩ් සිල්වා මැතිතුමාට අනුග්‍රහයක දායකත්වය ලබන සියලු පින්වතුන්ට ඔබ අප හැම දෙනාටම කරන්නා වූ මහත් කුසලයෙන් මෙලොව සැනසෙල්ල සංසාර ගමන සුවපත් භාවයෙන් ලැබේවා. උතුම් වූ නිර්වාණ සම්පත්තිය හේතු වාසනා වේවා සාධනා. අපි ධර්ම විවරණයට ආරම්භ කිරීම සඳහා පළමු කොටම කුඩුරුවන් වන්දනා කරමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවතු අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. චත්තමානෝග දාතා සජ්ජායනා කරමින් කුඩුරුවන් වන්දනා කරමු. පාත් සමග කියන්න. යෝ වදතං අවරෝ මහරූපේසු සති මුනි Madhura
අරහාදී නව ගුණයන් සිහිපත් කරන ගාථා ගායනා කරමු. පළමු ගාථාවේ තේරුම බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් කෙරු වලින් දුරු වූ නිසාද රාගාදී කෙලෙස් සතුරන් නැසූ හේින්ද අක්‍රම නොනැති සංසාර චක්‍රයේ දෙවි නැසූ හේින්ද දෙවිසු විසින් කරන ලබන පූජාවන් ලැබී සුදුසු හේින්ද අරහත් වනසේක. ඒ අරහත් ගුණයෙන් යුක්ත බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. මාකුවට පස්සේ කියන්නේ අරහං අරහෝති නාමේන අරහං පාපං නකාරයේ අරහත් බලං පට්ඨෝ අරහං නාමතේ නමෝ. චතුරාර්ය සත්‍ය ධර්මයේ අනුන්ගේ උපදේශ වලින් තොරවම ස්වයංභූ ඥානයෙන් මැනවින් දැනගත් නිසාද සම්මා සම්බුද්ධ වරතේක. ඒ සම්මා සම්බුද්ධ ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. සම්මා සම්බුද්ධ ඥානේන සම්මා සම්බුද්ධ දේශනා සම්මා සම්බුද්ධ ලෝකස්මින් සම්මා සම්බුද්ධ තේ නමෝ. ඒ භාගතුන් වහන්සේ චරණ 15 ධර්මයන්ගෙන්ද අෂ්ට විද්‍යා ඇති හේින්ද විචාචරණ නම් වනසේක. ඒ විචාචරණ ගුණයෙන් යුක්ත බුදුහාමුදුරන්ට නමස්කාර වේවා. විඤ්ඤාචරණ සම්පන්නෝ තස්ස විචා පඛාසිතා අතීතානාගතුප්පන්නෝ විචාචරණ තේ නමෝ. යහපත් ගමන් ඇති හේින්ද අනුන්ට හිත වැඩ කරන නිසාද යහපත් වැඩ ඇති ක්‍රිය වචනයෙන් කල්දර වදාරන බැවින්ද ආර්ය මාර්ග ඥානයෙන් යහපත් නිර්වාණයට වැඩි බැවින්ද සුගත වරසේක. ඒ සුගත ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. සුගතෝ සුගතත්තානං සුගතෝ සුන්දරං පිච නිබ්බානං සුගතින් යන්ති සුගතෝ නාමතේ නමෝ. සත්ව සංස්කාර අවකාශයේ ලෝක තුනේ ඇති ස්වභාවයන් තත්ත්ව පරිද්දෙන් මෙලෙවින් දැනගත් නිසා ලෝකවිදු වනසේක. ලෝකවිදු ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. ලෝකවිදු තිනාමේන අතීතානාගතේ විදු සංඛාර සත්‍ය මොකාසෝ ලෝකවිදු නාමතේ නමෝ. දිව්‍ය මනුෂ්‍ය ලෝකවල සීල සමාධි ප්‍රඥාදීන් සම කෙනෙක් නොමැති නිසාද අනුත්තර නම් වනසේක. ඒ අනුත්තර ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. අනුත්තරෝ ඥාන සීලේන ලෝකස්ස අනුත්තරෝ අනුත්තරෝ පූජරෝ කස්මින් නමස්සාමි
ඡන්ද යක්ෂයන්ද තමන් වහන්සේගේ ධර්මයේ ඉක්මවා කරන සීලයෙන් යෙදූ බැවින් පුරුෂ ධම්ම සාරථී වරසේකි. ඒ පුරුෂ ධම්ම සාරථී ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. सारथी देवो यो लोकस्य तुसारथी सारथी पूजलोकस्मिन् नमस्सामि सारथी දෙවිනිසුන් දහන් නැමැති කරත්තෙන් ජාති ජරා මරණ නැමැති මහා කාන්තාරයෙන් විතර කොට නිර්වාණය නැමැති ශේෂ භූමියට පමුණුවන ලද හේින්ද සත්තාවරසේක ඒ සාත්තු ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. දේවයක්ඛ මනුස්සානං ලෝකේ අග්ග පලං දදං දන්තං දමයන්තානං පුරිසා ජඤ්ඤතේ නමෝ. රාග ද්වේෂ මොහ ආදී කෙලෙස් සතුරන් භංග කරන ලද බැවින්ද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් සේවනය පෛරුපාතනය කර බැවින්ද භගවත් වනසේක. ඒ භගවත් ගුණයෙන් යුක්ත බුදුහාමුදුරුවන්ට නමස්කාර වේවා. භගවා යුක්තෝ භග්ගං කිලේශ වාහකෝ බහුදං සංසාර මුක්තාරෝ භගවා නාම තේ නමෝ. සාත්‍යං ආර්ථික ගායනා කරමු. नमस्कार देवा අපේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝයා වහන්සේගේ අවසරයි. අපි අද සුපුරුදු පරිදි සූත්‍ර පිටකයක් සාකච්ඡා කිරීම හා භාවනා වැඩසටහන ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අද අපි විශේෂයෙන්ම තෝරගෙන තියෙන මේ කාලාම සූත්‍රය. කාලාම සූත්‍රය නිසා තමයි මේ ලෝකයේ මේ බුද්ධහම අනිකුත් ජාතීන් අතර බටහිර ජාතීන් අතර ප්‍රචලිත වෙන්න පටන් ගත්තේ. විතරට විශ්වවිද්‍යාලවල මේ කාලාම සූත්‍රය බුදුහාමුදුරන්ගේ නිවහල් චින්තනය පිළිබඳව සාකච්ඡාවට භාජනය කරනවා. ඒකෙන් යම් කිසි දෙයක් අපිට ලැබුණාම කවුරු හරි දෙයක් කිව්වහම මොන විදිහටද අපි ඒක පිළිගන්න ඕනේ කියලා නිර්ණායකයන් දීලා දෙනවා සදාගතයන් වහන්සේ. මේක මොකදනේ වැරදියට තේරුම් අරගෙන බුදුහාමුදුරුවෝ කිව්වත් මේවා විශ්වාස කරන්න එපා. ත්‍රිපිටකයේ තිබුණත් විශ්වාස කරන්න එපා කියන කතාව හදාගෙන යනවා. ඒක සම්පූර්ණ වැරදි. කාලාම සූත්‍රයේ සම්පූර්ණයෙන් කියපුවම සදාගතයන් වහන්සේ දේශනා කරනවා මොන විදිහටද මේ කටයුතු කරගන්න ඕනේ කියලා. ඒක අපිට දැන් අද අපි කාලාම වූ බවට අපිපත් වෙලා තියෙනවා. ඒක එක දේවල් ඇහෙන්නේ. එක දේවල් ධර්මයේ ස්වභාවයෙන් නැවිලා ධර්මයේ විකෘති කරන ස්වභාවයෙන් අපි මේවා තෝරා බේරාගෙන නැනනුවණින් තථාගතයන් වහන්සේගේ දේශනා මොකක්ද කියලා අවබෝධ කරගෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමයි කර යුතු වන්නේ. කාලාම සූත්‍රයේ කාලීන සූත්‍රයක් ඒක නිසා අපි තෝරාගත්තා. මොකද දැන් බොහෝ වෙලාවට
එක ධර්ම දේශනාවක් අහපුවම තව තැනකට ගිහිල්ලා තව ධර්ම දේශනාවක් අහපුවම මේ ධර්ම දේශනාවෙත් යම් ගැටලු සාගත තත්ත්වයන් උපාසක උපාසිකාවන් අතර ඇති කරගන්නවා. එක එක මත ප්‍රචාරය කරගන්න යන යුගයක්. සම්ප්‍රදායික බෞද්ධ දර්ශනයෙන් බැහැර වෙලා අනිකර ආටිෆිෂියල් මවාගත්ත යම් උත්සව වලට පමණ සීමා වෙච්ච දර්ශනයක් බවට පත් කරගෙන යන යුගයක අපි ඉන්නේ නිසා යම් කිසි කෙනෙකුට මේ සසරෙන් ඉවත් වෙන්න ඕන වැඩසටහනක් තියෙනවා නම් බුදුහාමුදුරනේ මේ මහා පරිනිබ්බාන සූත්‍රය දේශනා කරලා තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නකට අපිට කවුරු හරි ධර්ම දේශනාවක් කරලා අපිට ගැටලුවක් આવත් කොහොමද විසඳගන්නේ කියලා. උන්වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා ඒක දාලා බලන්න සූත්‍ර පිටකයටයි විනය පිටකයට. මේ දෙකට ගැළපෙනවා නම් ඒක තථාගතයන් වහන්සේගේ දේශනාව. ඒ නිසා යම් කිසි ධර්ම දේශනාවක චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසත් සසරින් ඈතර වීම පිණිසත් ධර්ම කරුණු වඩමු නැත්තම් ඒ ගැන ටිකක් සැලකිල්ලෙන් අවධානය යොමු කරන්න කියන එක තමයි බොහෝ වෙලාවට මේ දේශනාවල සඳහන් වෙන්නේ. හොඳ අපි මේ කාලාම සූත්‍රයේ පසු සාකච්ඡා කරමු. අපි සුපුරුදු පරිදි සක්මන් භාවනාව කරමු වෙනදා වගේ. අපි හැමදාම කියනවා වගේ මේ භාවනාව කියන බුද්ධාමී හදවතයි. කවුරු හරි කෙනෙක් මේ සාමාන්‍ය සූත්‍ර පිටකයේ 84000 පමණ ධර්මස්කන්ධයක් තියෙනවා කියලා තමයි කියවෙන්නේ. මේ 84000ම කටපාඩම් කරන් උදේ ඉඳන් හැන්ද වෙනකල් ගිහුවත් නිවන් යන්න හම්බෙන්නේ නැහැ. මේකට අදාළ ප්‍රතිපදාවට එන්නේ නැත්තම්. එන් හිතත් එක්ක තියෙන ප්‍රතිපදාවක් අපේ හිත සාන්ත භාවයට පත් කරගන්න වැඩසටහන. ඉස්සලා සතිය ඇති කරගෙන සතිය තුළින් සමාධියට ගිහිලා සමාධිය තුළින් මේ ධර්මය අවබෝධ කරගන්න වැඩසටහනක් තියෙන්නේ. ඒ නිසා මේක මේ කාටවත් කියලා නිවන් යවා ගන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි අපිම කරගන්නවා. ඒ නිසා පෙරහුරුවක් හැටියට තමයි අපි දේවරුවේ මේ සක්මන් භාවනාව කරන්නේ. මේ සක්මන් භාවනාව අපි කරන්නේ සතර සතිපට්ඨානයට අනුව අපි ගමන් කරන විට ගමන් කරනවා. අපි කරන හැමදේම සිහියෙන් කරනවා කියන ඒ පන්නරේ ලබා ගන්න. මේ කකුල අපි ඔසවනවා, ටිකක් අරන් යනවා, ආයෙ තියනවා, ආයෙ ඔසවනවා. එතකොට අපේ හිතට වෙනස් සිතිවිලි, අකුසල් සිතිවිලි වෙනස් සිතිවිලි එන්නේ නැහැ. කුසල් සිතිවිල්ලක්මයි එන්නේ. ඒකම අරමුණක ඉන්නකොට හිත බොහොම නිදහස් භාවයකටපත් වෙනවා. ඉතින් අපි කවුරුත් දන්නවා අපේ හිතේ ස්වභාවය තමයි අතීතයට හා අනාගතයට ගමන් කරන දෙයක්. බුදුහාමුදුරු කියන්නේ මේ වර්තමාන කාලේ මේ මොහොතේ හිත පවත්වාගෙන යන්නේ. ඉතින් පන්සලට එනකොට අතීතයේ තියෙන දේවල් ගේට්ටු ළඟින් තියලා අනාගතයේ තියෙන දේවල් ගේට්ටු ළඟින් තියලා ආවනම් මේක ඇතුලේ මේ ඉන්න වෙලාවේ මේ කාලය ගත කරන්න උත්සාහ කරපුවම සතිය කියන එක ටික ටික වැඩෙන්න පටන් ගන්නවා. සතියෙන් ආරම්භ කරපුවම සතිය උපරිම මට්ටමට ගියාම තමයි සමාධිය කියන එක අපිට ඇති කරගන්න පුළුවන්. ඉතින් මේ සතිය ගැන සමාධිය ගැන ආර්ය අෂ්ටාංගික මාර්ග ගැන සාකච්ඡා කරන ධර්ම දේශනාවක් ධර්ම සාකච්ඡාවක් අපි කරගෙන යන්නේ. ඒ නිසා අපි වෙනදා වගේ සුබුරුදු පරිදි අපි එළියට ගිහිල්ලා රාත්‍ර වෙනා වගේ පොලින් නැතිලා සක්මන් භාවනා කරමු. පුළුවන් තරම් උත්සාහ කරන්න මේ දැන් ආරම්භ කරපු වෙලේ ඉඳන් අවසානයේ මෙතෙන්ට එනකල්ම ඒ කමටහන ඒ කියන්නේ අපි පාවිච්චි කරන ක්‍රමවේදයක අපි පාදයේ ඔසවනවා අරගෙන යනවා තියෙනවා. ඉන්නේ ඒ සිතිවිල්ලේම හිත පවත්වාගෙන යන්න පුහුණුවක් ලබා ගන්න උත්සාහ කරනවා. ওই පුහුණුව දවස් එක දවසක් කරලා නම් බෑ. දවස් 5 ඉතුරු දවස් 6 මේ සතිය දවස් 7ක් නම් 7ෙම යම් කිසි වෙලාවක විතර කාලයක් වෙනකන් මේ පාසකත් ගන්න මේක කරගෙන යන්න පුළුවන්. හොඳයි අපි ඉස්සරහට එනම් පිළිගමු. සක්මන් භාවනාව පිළිබඳව. බැරි අය මෙතන ඉඳගෙන වෙනත් භාවනාවක් කරන්න කතිකාවකට එන්නේ නැතුව තමන්ට පුළුවන් ආනාපාන භාවනාව, මෛත්‍රී භාවනාව, මනසට ඉඳින්න බැරි කෙනෙක් නැත්නම් මේක ඇතුලේ විතර ප්‍රශ්නයක් නෑ. තමන්ට කැමති. ඒක අඳුනා ගැනීම උදෙසා බොහොම වටින එකක්. සක්මනේ. සක්මන කරන කෙනා තමයි ඉඳගෙන ඉන්න පුළුවන්. මගේ හිත එක අරමුණක ගොඩක් වෙලා ඉන්නවද? මගේ හිත ආසා කරන දේවල් පස්සේ යනවද? මගේ හිතට වෙන වෙන අරමුණු ගොඩාක් එනවද? හිතට කම්මැලිකම එනවද? හිතට දැන් ඇති කියලා හිතෙනවද? මේ හැම දෙයක්ම හිතක තියෙන අඩුපාඩු, හිත හැසිරෙන හැටි හොඳට තේරුම් ගන්න පුළුවන් එකක්. සක්මන් කිරීම. ඒ නිසා අපි වාඩි වෙලා කරන භාවනාවට කලින් හැමතිස්සෙම පොඩි වෙලාවක් හරි සක්මන් කරන්න පුරුදු වෙන්න ඕන.
සාමාන්‍ය සක්මන් මඩුවක් සකස් කරගෙන මේ විදිහට සක්මන් මඩුවක සක්මන් කරන්න. නමුත් ගොඩාක් දෙනෙකුට තමන්ගේ නිවසේ සක්මන් මඩුවක් හදා ගන්නවා කියන එක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. එහෙම කෙනෙකුට නිවසේ තෝරගත්ත තැනක නිවස ඇතුලේ වෙන්න පුළුවන්. ඒ නිවස ඇතුලේ තමන් තෝරගත්ත සීමාවක සක්මන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නිවසේ එළියේ තමන් තෝරගත්ත කොටසක් මේ කොටස මම සක්මන් කරන්න තෝරගන්නවා කියලා වෙන් කරගන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ නිවසේ දැම්මම සක්මන් කිරීම පිණිස කොටසක් වෙන් කරගන්න. භාවනා කරන්න පෙර අපි සක්මන් කරන්නේ හිතයි කයයි දෙකම සංසිඳව ගන්න. ඒ නිසා සක්මන කියලා කියන්නේ කලබලයකින් කරන එකක් නෙමෙයි. ඊළඟට සක්මන ඕනවට වඩා හිමීට කරන එකකුත් නෙමෙයි. සාමාන්‍ය වේගයෙන් තමන්ගේ පියවර තබලා තමයි සක්මන් කිරීම කරන්නේ. සක්මන් කරද්දී ඔබේ අත් දෙක කොහොමද තියාගන්නේ? කෙනෙකුට අත් දෙක ඉදිරිපසට තියාගන්නත් පුළුවන්. අත් දෙක පිටපසට තියාගන්නත් පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි කය ඍජුව තියාගන්න ඕන. හොඳට කොන්ද කිලින් තියාගෙන තමයි අපි සක්මන් කරන්නේ. ඊළඟට බෙල්ල කොටස අරගත්තොත් එහෙම බෙල්ල ඕනවට වඩා පහතට නමා ගන්න එපා. සාමාන්‍ය ප්‍රමාණයෙන් Tamanට පොළොව පේන විදිහට Tamanගේ බෙල්ල තියාගෙන එමෙහිට සක්මන් කරන්න උරු වෙන්න. සක්මන් භාවනාව පිණිස අපි යොදාගන්නේ ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව විස්තර කරලා දෙනකොට අපි තවදුරටත් මේ සක්මන් භාවනාව ගැන ඔබට කියලා දෙනවා. මූලිකව මේ භාවනා වැඩසටහන් මාලාවේ ආරම්භයේදී මා සක්මන් කරන්න කියලා ඔබට කියන්නේ ඒ සක්මන තමන්ගේ භාවනාවට බොහෝ උපකාරී දෙයක් වෙන නිසා. ඒ නිසා මේකේදී ඔබ මා මේ කියන පිළිවෙලට සක්මන් කරන්න. සක්මන් කිරීම පිණිස තෝරගත්ත කොටසේ ඔබ ඉදිරිපසට එක පියවරක් තියන්න සියලු සත්‍යය සූපත් වේවා කියලා හිතලා. ඊළඟ පියවර තියෙනකොට හිතන්නේ යලි සියලු සත්‍යය සූපත් වේවා. ඊළඟ පියවර තියෙනකොට යලිත් හිතන්නේ සියලු සත්‍යය සූපත් වේවා. මේ හිතවිල්ලේ යුක්තව පියවර තබා සක්මන් භාවනාව කරන්න. ඒක ඔබේ හිත ගොඩාක් සංසිඳෙන්න. ඔබේ කයට සැහැල්ලුවක් ඉපදීම පිණිස. ඒ වගේම විශේෂයෙන් හිතේ ප්‍රීතිමත් බවක්. භාවනා කරනවා කියන්නේ සතුටින් කරන එක. සුවසේ කරන එක. ඒ සතුට සුවය ප්‍රීතිය ඉපදීමට ඔන්න ඔය ක්‍රමයට සක්මන් භාවනාව කරන එක ගොඩාක් උපකාරයි. ඔබ ඔය විදිහට සක්මන් භාවනාව කරනකොට ඔබේ අරමුණ තියෙන්නේ සියලු සත්‍යය සූපත් වේවා කියන අදහස. ඔබට බලා ගන්න පුළුවන්. Tamanට කොයිතරම් වෙලාවක් Tamanගේ හිත තුල ඒ අරමුණම විතරක් තියාගන්න පුළුවන්ද කියලා. ඔබේ හිත එහි මෙහි යයි. කාලම් සූත්‍රයේ පිළිබඳව ධර්ම සාකච්ඡාව කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි විද්‍යානාව පිළිබඳව දෙවියන් සාකච්ඡා කරලා කාලම් සූත්‍රය ආරම්භ කරමු. සාදු නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්ත චක්‍රවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සත්‍යං මුනිරාජස්ස සුනන්තු තස්ස ධම්මස්සවන කාලෝ බදන්තා ධම්මස්සවන කාලෝ බදන්තා ධම්මස්සවන කාලෝ බදන්තා කාලාම සූත්‍රය. මේ කාලාම සූත්‍රය පිළිබඳව බොහෝ වෙලාවට ධර්ම දේශනාවන් වල පැය එකමාර දෙකේ දේශනාවන් තමයි තියෙන්නේ.
දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න ඕන ගැටලු සහගතයන් මගේ අරගෙන ඒවා කිසි පරිදි ස්වාමීන් වහන්සේලා දේශනා කරලා දිනවා. අඩුතරමින් පැයකමාරකවත් බලක් අහන්න ඕන කාලාම සූත්‍රය හරියට අවබෝධ කරගන්න. ධර්ම දේශනා කීපයක් මම තෝරගෙන දිනවා බලමු පුළුවන් හැටියට ශ්‍රවණය කරන්න. අපි ඊට කලින් මේකේ මොකක්ද උනේ කියන එක පිළිබඳ කෙටි පොඩි සාකච්ඡාවක් ගිහිල්ලා කාලාම සූත්‍රයේ සිංහල පරිවර්තනයක් අපිට තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි බණක් අහන්න කියපුවම ධර්ම පාඩයක් හිතෙන්න අපිට හැන්නේ. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ විසින් මේ ධර්ම කරුණු පැහැදිලි කරලා යනවා. නමුත් ඔබට මෙහිදී විශේෂත්වයක් හම්බුනේ මේ ධර්ම පාඩයේ සමස්ත ඒ සූත්‍රයේම සම්පූර්ණ සිංහල සරල සිංහලෙන් අතටපත් වෙනවා. ඒකට ඔබට ඒක නැවත නැවතත් ගෙදර ගිහිල්ලා මේක ධර්ම කරුණු මෙනෙහි කරන්න කියව ගන්න පුළුවන්කම ලැබෙනවා. මම කියන්නේ මේ සූත්‍ර පිටක සාකච්ඡාව ඉතා වැදගත් වෙන්නේ තථාගතයන් වහන්සේගේ නියම බුදුදහම දේශනාව මොකක්ද කියන එක පිළිබඳ අවබෝධයක් ලබා ගන්න සූත්‍ර පිටකයෙන්ම ගන්න. ඒකට Tamanට තේරෙනවා අපිට කොහෙද යන්න ඕන මාර්ගය කියන එක පිළිබඳ. දැන් මේ කාලාම සූත්‍රය කියන්නේ ඇත්තෙන්ම මේ බුදුරජාණන් බුද්ධ ධර්මයේ තියෙන මේ නිදහස් චින්තනය විචාර බුද්ධිය කියන වචන. නිදහසේ හිතන්න ඕන කෙනෙකුට ඒක අගය කරන ඉතාම සුවිශේෂිත මේ සූත්‍ර දේශනාව. මේක බටහිර රටවල විශාල වශයෙන් අගය කරනවා මේ සූත්‍රය. ඒක බුදුහාමුදුරුවෝ ඒ තරම් නිදහස් චින්තනයක් අපේ බෞද්ධ අපිට අත්පත් කරලා දීලා තියෙනවා. නිදහසේ හිතන්න. දැන් මේක දේශනා කළේ මේ කාලාමවරුන්ට මේ ඒක මේ කෝසල ජනපදයේ කේසපුත්‍ර කියන ඒ ග්‍රාමයේ හිටපු කාලාම කියන ගෝත්‍රිකයන්ට එක්තරා උසස් සත්‍රීය කුලයක කට්ටියක්. දැන් ඒගොල්ලන්ටත් වෙලා තියෙන අපිට වෙච්ච දේම තමයි දැන් අපිට නම් බුද්ධහම තුලම එක දේවල් අහන්න වෙලා තියෙන එක. ඒ කාලේ මේ කාලාමවරුන්ට වෙච්ච එක එක්කෙනා බුදුරජාණන් වහන්සේගේ කාලේ 68ක් පමණ ශාස්ත්‍රවලින් ඉඳලා තියෙනවා මේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයට අනුව එක ධර්මයේ ප්‍රචාරණය. එක ධර්මයේ විමුක්තිය හොයාගත්ත කට්ටිය. ඉතින් මේ කාලාම ගෝත්‍රිකයන්ට උනේ ඒගොල්ලන්ගේ මේ ගමට ඇවිල්ලා ඒක කේසපුත්ත කියන ගමට එක එක්කෙනා එනවා. එක එක්කෙනා ඇවිල්ලා එක ධර්ම දේශනා කරනවා. කලින් එක්කෙනාට බැනලා තමයි අනිත් එක්කෙනා පටන් ගන්නේ. ආර්යා කිවි බොරුව මම කියන්නේ නැත්තයි කියලා එක එක්කෙනා එක ධර්ම කතිකා කර යනවා. ශාස්ත්‍රුන් වහන්සේලා කියලා කියාගෙන ඇවිල්ලා ධර්මයේ කී යනවා. දැන් මේක හරි ප්‍රශ්නයක් මේගොල්ලන්ට. දැන් ඔය අතරතුරේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කෝසල ජනපදයේ මේ කාලාම ගෝත්‍රිකයන්ගේ ප්‍රදේශයට ගිහුවාම කේසපුත්ත කියන ගමට ගිහුවාම බුදුරජාණන් වහන්සේ පිළිබඳ ඒ වන විට හොඳ ප්‍රචාරයක් ගිහිලා දෙන බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නැසපු කෙනෙක්. ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධත්වයට පත් වෙච්ච කෙනෙක්. ඒ වගේ නවාරාදී බුදුගුණ පිළිබඳව ඒ යුගයේ හොඳ ප්‍රචාරණයක් ප්‍රසිද්ධියක්ටපත් වෙලා තිබුණා බුදුරජාණන් වහන්සේ. ඒ වගේම මේ උසස් කුලයකින් රජ සැප අත්හැරලා දාලා මේ කැලේට ගිහිල්ලා මේ තථාගතයන් වහන්සේ ධර්මයේ හොයාගෙන දේශනා කරමින් යනවා කියන රාවයක් තිබුණා. ඒ නිසා ඒ කාලාම උසස් කුලයේ කට්ටියට තෝරන වුණා බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා මේ කතන්දරය හයිවන් දෙන ප්‍රශ්නේ කියන්නේ. දැන් මේ අවස්ථාවේ මේ දේශනාව කරන්නේ නැත්නම් ඉතින් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා සමහර අය වන්දනා කරා, සමහර අය වැන්නේ නැහැ, සමහර අය ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. පැත්තකින් වාරිනා ඔය විදිහට ඇවිල්ලා හක්කලා දැන් මේ ප්‍රශ්නේ කිව්වා. මෙන්න මෙහෙමයි එක ආගම් වල එනවා එක ලබ්ධීන් එනවා. ඇවිල්ලා අපිට ඒගොල්ලන්ගේ ධර්මය ගැන කියනවා, අනික් ශාස්ත්‍රුන් වලට බයිනවා. බැන එහෙම තමයි මේ දේශනාව කරන්නේ. අපි කාවද විශ්වාස අපිට සැකයක් මතුවෙනවා මොකක්ද විශ්වාස කළ යුත්තේ. තථාගතයන් වහන්සේ කියන ඔබ සැක කළ යුතු තැන සැක කරන්න ඕනේ. අන්න ඒක හොඳ කරුණක් කියලා බුදුහාමුදුරුවෝ කියන මෙන්න කාරණා 10ක් බුදුහාමුදුරුවෝ කියන මෙහෙම කිව්වයි කියලා පිළිගන්න එපා. මේ කාරණා 10 ඔබගේ විචාර බුද්ධියෙන් කල්පනා කරලා බලලා උගත්යයි සුසු අය මේ කල්පනා කරලා මේ හොඳයි කියනවා විතර පිළිගන්න කියලා කිව්වයි කිව්ව කාරණා 10 තමයි මම කෙටි සටහනේ දීලා තියෙන්නේ. දැන් මේ කියන මා අනුස්සවේන කියන්නේ නිතර ඇහෙන පළිය. අපිට නිතර මොනවා හරි දෙයක් ඇහුනහම දැන් අපිට ඔය රූප වාහිනිය වෙලා තියෙන ඇහිලා යම් දේවල් අහන්න සලස්සලා ඒක ඇත්තයි කියලා අපේ හිතට වදිනවා. ඕන පට්ටවල් බොරුවක් පෑන කාලයක් කියන්න යනකොට ඒක ඇත්තක් කියලා හිතෙනවා. ඒක තමයි මනසේ ස්වභාවය. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ එහෙම ඇහුන පළියට පිළිගන්න යන්න එපා. මේ රූප වාහිනිය වෙනදැන්වීමක් දැම්මොත් එහෙම
අහවල් භාණ්ඩේ හොඳයි කියලා අපි නු කිරිපිටි වර්ගයක් ඒක හොඳයි කියලා කොච්චර නරක වුණත් ඒක බොනවා. දැන් ලංකාවේ බුදුහාමුදුරු ඉපදුනා කියලා ඔවුන්ට දාන්න කාලයක් යනකොට ඒක හරියනවා මේ ඉන්න ඇත්තට ඉන්න. ඒක එහෙම හිතෙනවා. මාත් නෑ. එහෙම ඇහුණයි කියලා පිළිගන්න දෙපා. එහෙම විතර ඇහුණයි කියලා පිළිගන්නත් එපා. මා පරම්පරාවෙන් පෙවතා පරිදි පිළිගන්නත් එපා. සමහර එක් කරුණු කියනවානේ පරම්පරාවෙන් ඒක අපේ පරම්පරාවේ මෙහෙමයි. අපේ පරම්පරාවේ මෙහෙමයි රැකගෙන ආවේ කියලා අපි එහෙම පරම්පරාවෙන් උඟ දෙනෙක් දැන් ඔය බුදුහාමුදුරන් කාලේ පරම්පරාවෙන් තමයි ඒ සහම අරගෙන ඇවිල්ලා තියෙන්නේ බමුණන් එහෙම අරගෙන ඇවිල්ලා පරම්පරාවෙන් කතන්දරේ කියනවා. එහෙම ආවයි කියලා පිළිගන්නත් එපා. මා ඉති කිරාය. මෙසේයි කියන්නේ මෙහෙමයි උනේ මෙන්න මේ විදිහටයි කියලා ප්‍රචාරයක් කරනවා. මේක මේ විදිහට වෙච්ච ඉඳ මේක අහන්න. මා ඉති කිරාය. මෙසේයි කියන කටකතාව ප්‍රචාරය නිසා පිළිනොගන්න කියලා බුදුහාමුදුරු නිර්ණායක 10ක් වෙන මේ තුන්වෙනි. මා පිට කසම්පදානීය. ඒ කියන්නේ ආගමික ග්‍රන්ථයක දැන් මෙතෙදි මතක තියාගන්න බුදුහාමුදුරෝ මේක දේශනා කරන කාලේ මේ බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකය ගැන කතාවක් ඕනේ බුදුජන වාසයේ හිටියා. උන්වහන්සේ වැඩ හිටියා. එතකොට ග්‍රන්ථාරූඪ කරලා තිබුණෙත් නෑ ත්‍රිපිටකය මතක තියාගන්න. ග්‍රන්ථාරූඪ කරලා තිබුණේ මොකක්ද ඒ කාලේ? වේදේ. මේ Hindu ආගමේ ඒව තමයි. දැන් ඒව ගැන මේ බුදුජන වාසයේ දැන් මේක වරදවා වටහාගෙන මේක බුදුහාමුදුරෝ යමක් කිව්වත් පිළිගන්න එපා. ත්‍රිපිටකයේ තිබුණත් පිළිගන්න එපා කියලා කට්ටිය වෙනත් මොකක්ද මේක අරවගෙන තියෙන්නේ. මේ 10 කියලා බුදුහාමුදුරෝ කියන යමක් පිළිගන්නවා නම් පිළිගන්න ඕන මොන විදිහට කියන එකත් පැහැදිලි කරලා දෙන්න තාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා මේ පොතක පතක තිබුණා කියලා එහෙම පිළිගන්නත් එපා. මේකට ත්‍රිපිටකේ ආද ගන්නත් එපා වඩා. තර්කයට ගැලපෙන පරිදි මේ සත්‍යය පිළිගන්න. අපි තර්ක කරලා සමහර ඒවා තර්ක කරලා දිනනවනේ. අපි උසාවියෙන් සමහර ඒවාට බොරුව වුණා තර්ක කරලා දිනන්න පුළුවන්. මේ තර්කයේ බුද්ධ ආගමට අදාළ නැහැ. තර්ක කරා කියලා එහෙම හරියන්නේ නැහැ. එහෙම කියලා පිළිගන්නත් එපා. යමක් මා ණයෙහි ඒ කියන්නේ න්‍යායට යම්කිසි න්‍යායක් තියෙනවා. ඒ න්‍යාය අපි අහලා තියෙනවා. තීරයක අපි අහලා තියෙනවා. අන්න ඒක නිසා ඒකට අනුව පිළිගන්නවා කියලා හිතාගෙන ඒක එහෙම පිළිගන්නත් එපා. මා ආකාර පරිවිච්ඡේක ඒ කියන්නේ පෙනෙන්න තිබුණු කරුණු මතු පිටින් හොඳයි හිතුණු බලන්න මොනවා හරි දෙයක් බලලා මතු පිටින් නම් රහත් වෙන දිනවා මේක නම් හරි වෙන්නේ නැති කියලා අපි හිතන බොහෝ වෙලාවට යම්කිසි කරුණක් මතු පිටින් දැක්කම අපි සතුටටපත් වෙලා ඒක පිළිගන්න උත්සාහ කරනවා. එහෙම කරන්නත් එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මා දිට්ඨි නිජ්ජක්ඛායිතිය. ඒ කියන්නේ Taman කලින් දරා සිටි මතයක්. අපි දැන් මොනවා හරි දෙයක් මතයක් හරි දෘෂ්ටියක් හරි අපේ හිතේ තියෙනවනේ. ඒකට ගැලපෙනවා කියලා කවුරුද දැක්කම අපි ඒකට මගේ අදහසට ගැලපෙනවා. මගේ න්‍යායයට ගැලපෙනවා කියලා එහෙම හිතාගෙන ඒක කවුරු හරි කිව්ව දෙයක් පිළිගන්න. එහෙම පිළිගන්නත් එපා කියලා. තථාගතයන් වහන්සේ. මා බබ්බ රූපාතාරය. ඒ කියන්නේ කියන පුද්ගලයාගේ දස්සකම පෙනුම සමහර යම බුරු වුණත් අතිශයින් දක්ෂ විදිහට නේද? එහෙම නැත්නම් එයාගේ මේ දක්ෂකම එයාගේ පෙනුම නිසා සමහරවිට අපි රැවටිලා ඉන්නේ දක්ෂකම. ඒ කියන දේ දක්ෂ විදිහට ලක්ෂණ කියනවා. බුරු වුණත් ලක්ෂණ කියන්න ගන්නයි. ඉතින් එහෙම කිව්වයි කියලා පිළිගන්න එපා කියලා බුදුහාම කියනවා. කොච්චර ලක්ෂණ දෙකකින් දක්ෂ විදිහට කිව්වා. එහෙමයි කියලා යම් යම් කරුණු පිළිගන්නත් එපා. මා සම්මනෝ කරුවෝති කියන්නේ අපේ මේ ගුරුවරයාය සාත්‍රුවරයාය කියලා අපි හිතාගෙන ඉඳලා කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම ඒ කාර්යතු සාත්‍රුණු ශ්‍රමණ අය කිව්වා එහෙම කිව්වා කියලා පිළිගන්නත් එපා කියලා බුදුහාමුදුරුවෝ. ඉතින් දැන් කොහොමද එහෙනම් මොකක්ද පිළිගන්නේ කියන එක තමයි ඊළඟ ගැටලුව. ඉතින් බුදුහාමුදුරුවෝ මෙතන දේශනා කරන මේ සබෑ නිර්ණායකය මොකක්ද කියන එක පිළිගන්න. බුදුහාමුදුරුවෝ කියනවා මේක හොඳට මනසින් කල්පනා කරලා තමන්ගේ ජීවිතේ උගත් අය දැනුගත් අය මේ ප්‍රශ්න වල ලක් කරනවා නැද්ද කියලා හොඳට කල්පනා කරලා බලලා තීරණය දෙන්න. මොකක්ද කියන්නේ? යම් කිසි දෙයක් අපිට ඇහුණා මේක තුල ලෝභය ඇති වෙනවා නම්, ද්වේෂය ඇති වෙනවා නම්, මෝහය ඇති වෙනවා නම්, කියන්නේ ලෝභකම මේ කරුණ තුලින් ලෝභයක් ඇති වෙලා තියෙනවා. තරහාවක් ඇති වෙනවා නම් කවුරු හරි කියපු කරුණක් නිසා. මෝහයක්, මුලාවක් වෙලා තියෙනවා කාටද? ඒවා පිළිගන්න යන්න එපා. එයින් Tamanටත් අනුන්ටත් අයහපත් සිද්ධ වෙනවද කියලා හොයලා බලන්න. ඒක නුවණැත්තන් විසින් මේක මේ අගය කරනවද නැද්ද කියලා හොයලා බලන්න. අන්න ඒව විතරක් පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ ආයෙත් කරා. එහෙම නැත්නම් මේ හැමදේම පිළිගන්න එපා කියලා අර කාරණා 10 විතරක් අල්ලගෙන මේ වැඩේ කරන්න. ඒ වගේම යහපත් දෙයක් නම් ඒක නුවණින් විමසලා ඒක අලෝභයක් නම් ඇති වෙනවා. ද්වේෂයක් නැත්තම් එතන.
මුලාවක් නැත්තම් අන්න කාට හරි යහපතක් ශාන්තියක් වෙනවා නම් නුවණැත්තන් ඉතින් ඒක ඒ කියන දේ පස්සසනවා නම් අන්න ඒක ජීවිතේට එකතු කරගන්න පුළුවන් නම් අන්න ඒවා පිළිගන්න කියලා බුදුහාමුදුරුවෝ නායක ගණනාවක් පැහැදිලි කරනවා. දැන් මෙහෙම පැහැදිලි කරලා බුදුහාමුදුරුවෝ කියන යම් කෙනෙකුට මේ අහලා සතර බ්‍රහ්ම විහරණ වඩලා ඒ කියන්නේ මෙත්තා, මුදිතා, කරුණා, උපේක්ඛා කියන කෙනෙකුට මෙත්තාව ඇති කරගෙන මේ මෛත්‍රී සිත ඇති කරගෙන මුදිතාව කියන්නේ මුදිතාව කියන්නේ බුදුහාමුදුරුවෝ මුලිකරන මේ දේශනා කියනවා මෙත් සිත ඇති කරගන්න ඕනේ. අනුන්ට තමන්ගේ දරුවට වගේම ආදරේ කරුණාව අල්ප දක්වන්න ඕනේ. අසල්වැසියාට තමන්ගේ අම්මට තාත්තට වගේම සලකන්න ඕනේ. මෙත්තා මුදිතාව තව කෙනෙක් දිනුනවා දැකලා අපිට සතුටු වෙන්න හිතක් අපි හදා ගන්න ඕනේ. කරුණාව තව කෙනෙකුට කරදරයක් පත් වෙලා තියෙනවා නම් එයාගේ දුක අඩු කරගන්න අපේ කියන්නේ අනුකම්පාව ඇති කරගන්න. මෙත්තා මුදිතා කරන උපේක්ඛා හැම දෙයක්ම ජීවිතේ හැම දෙයක්ම අෂ්ටලෝක ධර්මයට අනුවයි කියලා හිතට බාධාවක් නොකරගෙන ඒවා දරා ගැනීමේ ශක්තියක් ඇති කරගන්න. අන්න එහෙම ජීවත් වුණා බුදුහාමුදුරුවෝ කාරණා හතරක් අස්සසිනි. හිතට මේ අස්සසිනි හතරක් බුදුහාමුදුරුවෝ එකක් තමයි මේ පරලෝක තියෙනවා නම් අර පින්පව් කියන දෙයක් අපි කරාට පස්සේ මරණයෙන් පස්සේ සුගතිගාමී. පින්පව් කියන දෙයක් ඉනවා කියලා අපි අවබෝධ කරගත්තට පස්සේ පරලෝකයෙන් පස්සේ සුගතිගාමී වෙනවා කියලා කියනවා. දැන් බැරිලාක පරලෝක නැතා වුණා මේ කියන විදිහට ජීවත් වුණොත් මෙලව බොහොම ජීවිතේ බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම අකුසල කරන් විපාක ලැබෙන්නේ නම් Taman කිසිකට වැරද්දක් කරන්නේ නැති බැවින් දුකක් උදා වෙන්නේ. අකුසලයේ නිසා Tamanට අනුන්ට විපාකයක් ඇති වෙනවා කියලා දැනගත්තාම අපි අකුසලයේ කරන්නේ නැත්නම් ඒකත් තව අස්වැසිල්ලක් අපිට හම්බෙනවා. අකුසල කරන්නන්ට විපාක නොලැබෙන්නේ නම් Taman හැම අතින්ම පිරිසුදු පුද්ගලයෙකු ලෙස මෙලොවදී සැනසීමකුත් ලැබෙනවා. ඉතින් මේ විදිහට ජීවත් වුණාම මේ කාරණා 10 අනුව කල්පනා කරලා ලෝභ ද්වේෂ මෝහ ඇති වෙනවා නම් යම් කිසියක් ඒවයින් ඈත් වෙලා මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ ජීවිතයට පුරුදු කරගෙන ගත කරොත් මෙන්න මේ කාරණාවන් අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මේක තමයි කාලාම සූත්‍රය කියලා කියන්නේ. ආර්ය පුත්‍රයෙකු පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කේසපුත්ත ගමට වැඩම කර සිටිනවා. ඒ භවත් ගෞතමයන් වහන්සේ ගැන මේ වගේ කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගිහින් තියෙනවා. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහත් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා වනසේක මේ වගේ රහතුන් දැක ගන්නට ලැබීම කොයි තරම්නම් යහපත් දෙයක්ද. මේ පණිවිඩය අසන්න ලැබුණේ කේසපුත්ත නමින් හඳුන්වන නියම ගමේ කාලාම නමින් හඳුන්වන ක්ෂත්‍රීය වංශිකයන් පිරිසකටයි. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා පිරිසක් සමග කොසල් ජනපදයේ චාරිකාවේ වැඩම කරමින් සිටින අවස්ථාවක තමයි මේ කේසපුත්ත නියම ගමට වැඩම කළේ. කේසපුත්ත නියම ගම් වාසී කාලාමවරු භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න ගියා. මේ විදියට ගිය පිරිසෙන් සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරලා එකත්පස්ව වාඩි වුණා. සමහර භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කරලා එකත්පස්ව වාඩි වුණා. සමහර භාග්‍යවතුන් වහන්සේ වෙත নমස්කාර කරලා ගෞරව දක්වා එකත්පස්ව වාඩි වුණා. සමහරු Taman කවුද කියා හඳුන්වලා දීලා එකත්පස්ව වාඩි වුණා. සමහරු නිශ්ශබ්දව එකත්පස්ව වාඩි වුණා. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ අසල වාඩි වූ කාලාමවරුන් පිරිස බුදුරජාණන් වහන්සේගෙන් කරුණක් විමසනවා. ස්වාමීනි, කේසපුත්ත නියම ගමට සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් එනවා. ඒ අය ලොකුවට පෙන්වන්නේ Tamanගේ මතයමයි. ඒ මතයම තමයි මතු කරලා කියන්නේ. අනිත් අයගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. අනිත් අයගේ මත හෙලා දැක ඒවා බැහැර කර ඒවාට පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනි, වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණවරුත් එනවා. ඒ අයත් ලොකුවට පෙන්වන්නේ Tamanගේ මතයමයි. ඒ මතයම තමයි මතු කරලා කියන්නේ. අනිත් අයගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. හෙලා දකිනවා, බැහැර කරනවා, පරිභව කරනවා. එතකොට ස්වාමීනි, ඒ ගැන අප තුළ සැකයක්මයි ඇති වෙන්නේ. විචිකිච්ඡාවක්. එහෙම නැතිනම් දෙගිඩියාවක්මයි ඇති වෙන්නේ. මේ භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතුරින් ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද? මේ විදිහට කාලාමවරු බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා.
මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට වගේම සෑම ආගමක්ම සෑම දර්ශනයක්ම අදහන සහ පිළිගන්නා ලෝකවාසී සියලු දෙනාටම අතිශය වැදගත් ධර්ම කරුණු රැසක් ඉදිරිපත් කරනවා. පින්වත් කාලාමවරුනි, ඔබ විසින් සැක කරන්නට සුදුසුමයි, විචිකිච්ඡා කරන්නට සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. කාලාමවරුනි, මෙසේ පිළිපදින්න. කටකතාවෙන් ආවා කියලා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා. ඒක මෙහෙමයි උනේ කියලා පිළිගන්න එපා. තම තමන්ගේ දහම් මූලාශ්‍රවල තිබෙනවාය කියා කියු පමණින් පිළිගන්නත් එපා. තර්කයට ගැලපෙනවාය කියලා පිළිගන්නත් එපා. න්‍යායට ගැලපෙනවාය කියලා පිළිගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවාය කියලා පිළිගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවාය කියලා පිළිගන්නත් එපා. පිළිගත යුතු කෙනෙක් නෙමෙයි කියන්නේ කියලා පිළිගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයාන කියලා පිළිගන්නත් එපා. පින්වත් කාලාමයනි, යම් විටක මේ දේවල් අකුසල්, මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළෝතින් අහිත පිණිස දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම්, එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හරින්න. පින්වත් කාලාමවරුනි, මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ ලෝභය උපදින්නේ ඔහුට හිතසුව පිණිසද අහිත පිණිසද? කාලාමවරු උත්තර දෙනවා, ස්වාමීනි, අහිත පිණිසයි. පින්වත් කාලාමයනි, මේ ලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යට වූ සිතින්, ලෝභය වැළඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම් එබඳු ප්‍රාණඝාත කරනවා, සොරකම්ද කරනවා, පරස්ත්‍රී සේවනයේද යෙදෙනවා, බොරුත් කියනවා. අනුදවියත් ඒ දුෂ්චරිතයෙහිම සමාදන් කරවනවා නේද? කාලාමවරුන් උත්තර දුන්නා. එසේ ස්වාමීනි, මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ ලෝභී වූ, දුෂ්ට වූ, මුලා වූ නිසා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වී මේවා වැළඳගත් සිටින් යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා නම් එබඳු ප්‍රාණඝාතද, සොරකම්ද, පරස්ත්‍රී සේවනයේද, ගුරු කීපදයේදී අනුදවියත් ඒ දුෂ්චරිතයෙහිම සමාදන් කරවනවා නේද? කියා කාලාමයන්ගෙන් ඇසූ විට ඔවුන් එය එසේ කියා පිළිගන්නවා. මේවා අකුසල් වූ, වරදින් යුක්ත වූ, නුවණැත්තන් විසින් ගැරහූ දේවල් වගේ මේ වගේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතිනවා යන්න බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නෝත්තර ක්‍රමයකින් කාලාමවරුන්ට පැහැදිලි කරනවා. හරි, දැන් අපි මේ සූත්‍ර කොටස් ටිකක් පැහැදිලි කරගමු. කාලාම සූත්‍රය කියන්නේ ඇත්තටම ගොඩාක් අය කතා බහ කරන සූත්‍රයක්. බෞද්ධ දර්ශනය තුලත්, පසු කාලීනව හදාගත්තු බෞද්ධ ආගම තුලත් තිබෙන නිදහස් චින්තන රටාව මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරනවා. හැබැයි ගොඩාක් දෙනෙක් කතා කරන්නේ මේ සූත්‍රය විසින් පෙන්වා දෙන කරුණු විමසා බැලීමේ කොටසයි. නමුත් පිළිගත යුත්තේ මොකක්ද, නොපිළිගත යුත්තේ මොකක්ද, මේ කාරණා දෙක ගැන කාලාම සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. අපි ඒවත් විස්තර කරලා බලමු. කේසපුත්ත ගමේ කාලාමවරුන්ට තියෙන ප්‍රශ්නයම අද අපේ සමාජයට තිබෙනවා. එක එක කාලෙට එක එක චරිත ජනප්‍රිය වෙනවා. ගිහි හෝ පැවිදි වේවා, ඔවුන් ධර්මය තම තමන්ගේ දැනුම අනුව මිනිස්සුන්ට කියලා දෙනවා. පිරිසක් ධර්ම දානයක් ලෙස සමහරු ලාභාපේක්ෂා කරනවා. සමහරු ධර්මයේ හැකි පමණ අවබෝධ කරලා ඒක කියලා දෙන අතර සමහරු දහම් කරුණු සම්පූර්ණයෙන් විකෘති කරලා මිනිස්සුන්ට කියලා දෙනවා. කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියේ වගේම විමසා බලා ඒ කියන දේවල් ගත යුතුයි. එහෙනම් කොහොමද විමසා බලන්නේ? විචිකිච්ඡාව, එහෙම නැත්නම් සැකය සෝවාන් මඟඵලවලට බාධා කරනවා. ඒ බුද්ධ ධම්ම සංඝ රත්න තුන ගැන සැක ඇති වූ
සම්මාදිට්ඨිය ඇති නොවෙනව වගේම අරිය ආශ්‍රාංගික මාර්ගයේ වැඩෙන්නේ නැති වෙන නිසායි. එතකොට විචිකිච්ඡාව එහෙම නැත්නම් සැකය හොඳ නැති එකක්. හැබැයි කාලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ විචිකිච්ඡාව එහෙම නැත්නම් සැකය කල යුතු එකක්ම කියලයි. කාලාම සූත්‍රයේ විචිකිච්ඡිතුම් කියන්නේ සැක කිරීමට සුදුසුමය කියන අරුතයි. කංකනීයේව පනවෝටානේ විචිකිච්ඡා උප්පන්නා කියන්නේ සැක උපදවාගත යුතු තැනකම සැකය ඉපදී තිබේ. ඒ අනුව බුද්ධිමත් ඔබ තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන සැකය අදාළ අවස්ථාවට අනුව තමයි සුදුසුද නුසුදුසුද කියා තීරණය වෙන්නේ. මේක තවත් ඔබට පැටලුම් සහගතයි වගේ නම් ඒ පැටලුම අනිවාර්යෙන් මේ වීඩියෝවේ ඉදිරියට යනකොට निराකරණය වෙනවාමයි. මෙතන විස්තර කරන කාලාමවරු අපේ රටේ බොහෝ දෙනෙකු වගේ තවමත් පිළිගත හැකි නිවැරදි දහමක් සොයමින් සිටින පිරිසක්. ඔවුන් කියන ආකාරයෙන් ඔවුන්ගේ ගමට එන එක ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් තමන්ගේ මතයන් පමණක් මිනිස්සුන්ට කියලා දීලා අනිත් අයගේ විශ්වාසවලට විරුද්ධව කතා කරනවා. මේ එක අය ඉදිරිපත් කරන එක මත සහ ඉගැන්වීම් වලින් පිළිගන්න පුළුවන් එක මොකක්ද කියලා තෝරාගන්නේ කොහොමද කියලයි ඔවුන් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ. කාලාමවරු ඔවුන්ගේ ගමට එන හැමෝගේම මත සහ ඉගැන්වීම් පිළිගත්තේ නැහැ. එයාලා ඒව දිහා හරිද වැරදිද කියලා සැකයෙන් බැලුවා. විමසීමක් කළා. එහෙම සැක නොකර කිසිම සිවීමක් බැලීමක් නොකර ඒව පිළිගත්තා නම් එදා වුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නවත් නොවන අන්ධ භක්තික පෘථග්ජන පිරිසක් ලෙස ඉන්නට තිබුණා. කාලාමවරු තවමත් නිවැරදි මාර්ගය සොයන පිරිසක්. ඔවුන් නිවැරදි මාර්ගය හමු වෙනකම් විචිකිච්ඡාවෙන් එය සෙවිය යුතුයි. ඒක සැක කළ යුතු තැනක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒ නිසයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව යම් ඉගැන්වීමක් මේ කරුණු කාරණා නිසාම පිළිගෙන පිළිපදින්න හොඳ නැහැ. ඒවා මොනවාද කියලා අපි බලමු. කටකතාවෙන් ආව කියලා පිළිගන්න එපා. පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න ගන්න එපා. ඒක මෙහෙමයි වුණේ කියලා ගන්න එපා. මෙතනදී සමහරු එකිනෙකට ගැළපෙන සිද්ධි එකිනෙකට අමුණා විස්තරාත්මකව කියනවා. ඒව පිළිගන්න එපා. තම තමන්ගේ දහම් මූලාශ්‍රවල තිබෙනවාය කියා කියු පමණින් පිළිගන්නත් එපා. මෙතනදී තම තමන්ගේ දහම් පොත්වල තිබුණු පමණින් පිළිගන්න එපා කියලා සමහර පරිවර්තනවල තිබෙනවා. පිටක සම්පදානේන කියන පාලි වචනේ මේකට හේතුවයි. නමුත් ඒ කාලේ මූලාශ්‍ර ලෙස පුත් තිබුණේ නැහැ. ඉපරිණිම වේද දර්ශනයත් ග්‍රන්ථකරණය කළේ බොහෝ කාලයකට පසුවයි. සටහන් ලියුවේ ගොඩක්ම සංනිවේදන සඳහා පමණයි. අද කාලේ මේකට පොතක් කියලා ගන්න පුළුවන් වුණත් ඒ කාලේ හැටියට සජ්ජායනා හෝ මුඛ පරම්පරා සම්ප්‍රදායන් වල මූලාශ්‍ර ලෙස ගන්න පුළුවන්. මේ කුමන ක්‍රමයකට සටහන් වුණ පළියට පිළිගන්න එපා. තර්කයට ගැලපෙනවායි කියලා, න්‍යායට ගැලපෙනවායි කියලා, කරුණු සලකාගෙන යද්දී ගැලපෙනවායි කියලා පිළිගන්නත් එපා. තමන්ගේ අදහසට සැසඳී යනවායි කියලා ගන්නත් එපා. මේ විදිහට පිළිගන්න ගිය නිසා තමා අද එක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ කරගත් ධර්ම කල්ලි හැදිලා තිබෙන්නේ. ඒක නොකල යුතු දෙයක්. පිළිගත යුතු කෙනෙක් තමා මේ කියන්නේ කියලා ගන්නත් එපා. ඔහු ගොඩක් උගත් ප්‍රසිද්ධ කෙනෙක් හෝ සිල්වත් කෙනෙක් ලෙස මිනිස්සු දැක්කොත් ඔවුන් පස්සේ ගිහින් ඔවුන්ගේ මත පිළිගන්නවා. ඒකත් කරන්න එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයායි. එහෙම කියලා ගන්නත් එපා. මේක ඉතාම වැදගත්. තමන් ඉගෙන ගන්නා විෂය පතයට අදාළ ගුරුවරයාට ගෞරවය දෙන්න. නමුත් ගුරුවරයා කියූ පමණින් නොපිළිගන්න. ප්‍රශ්න කරන්න, විමසා බලන්න. අඟුලිමාලත් ඒ විදිහට හිතුවා නම් ඔහු මිනිමරුවෙක් වෙන්නේ නැහැ. ඔයාට කවුරුන් හෝ කෙනෙක් පැවසූ මතයක් හරි උගන්වපු දෙයක් හරි වැරදි කියලා තීරණය කරන්න පුළුවන් ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේ අකුසල් වලින් යුක්ත නම්, වරදින් යුක්ත නම්, නුවණැත්තන් විසින් මේ දේවල් හොඳ නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නම්, ඒ ඉගෙනවීම හෝ ඉදිරිපත් කරන මතවලට අනුව පුරුදු පුහුණුවීම් කළොත් අහිත පිණිස දුක පිණිස පවතිනවා කියලා ඔයාට ඔයා තුලින් වැටහෙනවා නම් එතකොට මේ දේවල්
වැරදි කියලා තීරණය කරලා ප්‍රතික්ෂේප කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන්පස්සේ මෙහෙම ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝභය, ද්වේෂය, මෝහය මේ තුන හොඳ දේවල්ද? නැහැ. මේවා එදිනදා ජීවිතයත් අවුල් කරනවා. ආධ්‍යාත්මික ජීවිතයත් අවුල් කරනවා. සංසාර ගමන තව දීර්ඝ කරලා සත්වයා අවිද්‍යාවෙන් අවුල් කරනවා. මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට යට වූ සිටින් ලෝභය, ද්වේෂය, මෝහයෙන්ම ජීවත් වෙන කෙනෙක්ට ඒව බොහෝ කාලයක් අහිතකර ලෙසම බලපානවා. දුක පිණිසම පවතිනවා. මේ ලෝභය, ද්වේෂය, මෝහය නිසාම ප්‍රාණඝාතද, සොරකම්ද, පරස්ත්‍රී සේවනයේද, බුරු කීමද කරන පුද්ගලයා අනිත් අයටත් මේ දුෂ්චරිතයේම යෙදෙන්න කියලා උගන්වනවා. මේ දුෂ්චරිතයේම අනුගමනය කරන විදිහට මතපල කරනවා. ඉතින් මේ වගේ දේවල් කවුරු හරි වට කියනවා නම් ඊට අදාළ මතපල කරනවා නම් ඒවා වැරදි, ඒවා අකුසලෙන් යුක්තයි, නුවණැත්තන් ගරහපු දේවල් පුරුදු කළොත් අහිත පිණිස, දුක පිණිසමයි පවතින්නේ. ඉතින් මේ වගේ දේවල් නොගත යුතු දේවල් කියලා එය තමා තුළින්ම වටහා ගත යුතුයි. මේ විදිහට බුදුරජාණන් වහන්සේ කාලාමවරුන්ට දේශනා කරනවා. ලෝභය, ද්වේෂය, මෝහය කියලා කියන්නේ මොනවද? මේවා ආස්වාදයේ ඔස්සේ පැහැදිලි කරන්න, තීරුම් ගන්නත් ලේසි. මෙතන කරන පැහැදිලි කිරීම ගැඹුරු සිද්ධාන්ත කරුණු නැතුව ප්‍රායෝගික ජීවිතයෙන් තීරුම් ගන්න ආකාරයෙන් පැහැදිලි කරන්න. ආස්වාදයේ කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ ඛණ්ඩක වර්ගයේ පඨම අස්සාද සූත්‍රයේ අස්සාද නැතිනම් ආස්වාදය හඳුන්වා දෙනවා. රූපය හේතු කරගෙන යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් මේක තමයි රූපේ කියන ආස්වාදය. මේ විදිහට රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥාන කියන පංච උපාදානස්කන්ධය හේතු කරගෙනම යම් සැපයක්, සොම්නසක් උපදිනවා නම් ඒක තමයි ආස්වාදය. හැබැයි ප්‍රශ්නේ අපි මේ ආස්වාදයේ සොයන හැම දෙයකම ආදීනවයක් තිබෙනවා. ආදීනවය කියන්නේ අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන ස්වභාවයටයි. මේ ආදීනවය නිසා අපි ලෝකේ එක එක දේවල් පස්සේ ආස්වාදය සොයාගෙන ලොකු බැන්දත් ඒවායින් අපිව තෘප්තිමත් වන්නේම නැහැ. ලෝභය කියන්නේ මේ කියන ආස්වාදයේ සෙවීමට වහල් වෙලා එයින් ලැබෙන දුක් ගොඩක් වසාගත් සුළු සැපයට ගිජු වෙලා එය අයිති කර ගැනීමේ ස්වභාවයටයි. රාගයත් මේ හා සමානයි. පංචකාමයේ තුලින් ආස්වාදයක් හොයන සත්වයා ඒ තුලම ඇලී ගැලී සිටීමට උත්සාහ කිරීමයි. ලෝභය, රාගය ඇති පුද්ගලයා කවදාවත් ලබාගෙන ඉවර කරන්න බැරි, තෘප්තිමත් වෙන්න බැරි ආස්වාදයක් පස්සෙම දුවනවා. ඕයි පස්පව් කරමින් දිගටම ලොම්බෙදෙනවා. ඒකෙන් ඔහුට වෙන්නේ නරකක්මයි. ද්වේෂය කියන්නේ මේ ආස්වාදය පසුපස එළවාගෙන යාමේදී ආස්වාදය Tamante නොලැබීම, අහිමි වීම, ළඟා කරගත නොහැකි වීමෙන් නැති කරගන්නා ගැටීමයි. ඉතින් ඔවුන් පස්පවේම හැසිරෙමින් ආස්වාදය අහිමි වීම හමුවේ ගැටෙනවා. මේකෙන් ඔහුට වෙන්නේම නරකක්මයි. මෝහය කියන්නේ ආස්වාදය පසුපස එළවාගෙන යනවා මිසක් එහි ආදීනවයක් තිබෙනවා කියා, නිස්සරණයක් තිබෙනවා කියා නොදන්නාකමයි, නොපිළිගැනීමයි. මේ ලෝකයේ ස්වභාවය අනිච්ච, දුක්ඛ, අනාත්ත කියන සත්‍යතාවයෙන් නොගෙන නිච්ච, සුඛ, අත්ලෙසාගෙන අවිද්‍යාවෙන් අන්ධවීමයි. මේ නිසාම ඔහු පස්පවේම හැසිරෙමින් කරගන්නේ නරකක්මයි. මේ ආකාරයට ආස්වාදය ඇසුරෙන් ලෝභය, ද්වේෂය සහ මෝහය අරුත් ගන්වන්න පුළුවන්. හරි, අපි සූත්‍රයේ ඊළඟ කොටස් වලට යමු. ඊළඟට බුදුරජාණන් වහන්සේ නැවත වරක් කටකතාවෙන් ආව කියලා පිළිගන්න එපා, පරම්පරාවෙන් ආව කියලා පිළිගන්න එපා. ආදී වශයෙන් අපි පිළිගත යුතු නැති ආකාර සියල්ල නැවත මතක් කරලා මෙහෙම දේශනා කරනවා. මේ දේවල් අකුසල්, මේ දේවල් වරදින් යුක්තයි, මේ දේවල් නුවණැත්තන් විසින් ගරහලයි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොතින් අහිත පිණිස, දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම් එතකොට පින්වත් කාලාමවරුනි, ඔබ එය අත්හැරින්න කියලා
මා පැවසුවේ යම් කරුණක් ගැනද ඒ ඔන්න ඔය කරුණ ගැනයි. මෙසේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ නැවත පිළි නොගත යුතු ආකාර සියල්ල මතක් කර දී මෙහෙම දේශනා කරනවා. පින්වත් කාලාමයේදී යම් විටක මේ දේවල් කුසල්, මේ දේවල් වරදින් තොරයි, මේ දේවල් නුවණැත්තන් විසින් ප්‍රශංසා කරලායි තියෙන්නේ, මේ දේවල් සමාදන් වෙලා පුරුදු කළොතින් හිත පිරිස සැප පිරිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින් වැටහෙනවා නම් එතකොට පින්වත් කාලාමවරුනි එය ඔබ තුල ඇති කරගෙන වාසය කරන්න. මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ මොන වගේ දේවල්ද අපි පිළිගෙන පිළිපදින්න ඕනේ, ඇයි අපි එහෙම පිළිගත යුත්තේ කියලා කරුණු සහිතව දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් කාලාමවරුනි මේ ගැන කුමක්ද සිතන්නේ? පුරුෂයාගේ සිත තුළ උපදින්නා වූ අලෝභය උපදින්නේ ඔහුට හිතසුව පිණිසද අහිත පිණිසද? කාලාමවරු උත්තර දෙනවා, ස්වාමීනි හිත පිණිසයි. පින්වත් කාලාමයෙනි, මේ අලෝභී වූ පුරුෂ පුද්ගලයා ලෝභයෙන් යටනු වූ සිතින්, ලෝභය නොවලඳගත් සිතින් යුතුව යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස සැප පිණිස පවතිනවා නම් ඒ නිසා ප්‍රාණඝාතත් කරන්නේ නැහැ, සොරකම්ද කරන්නේ නැහැ, පරස්ත්‍රී සේවනයේද යෙදෙන්නේ නැහැ, බොරු කියන්නේත් නැහැ, අන් උදවියත් ඒ සුචරිතයෙහි සමාදන් කරවනවා නේද? එසේය ස්වාමීනි. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ අද්වේෂය සහ අමෝහය ගැනත් කියලා දෙනවා. ලෝභ, ද්වේෂ, මෝහයන්ට යට වෙන්නේ නැතුව මේවා වැළඳ නොගත් සිටින් යම් දෙයක් ඔහුට බොහෝ කාලයක් හිත පිණිස සුව පිණිස පවතිනවා නම් එබඳු වූ ප්‍රාණඝාතද, සොරකම්ද, පරස්ත්‍රී සේවනයේද, බොරු කීමද නොකරයි. අනිත් අයටත් ඒ සුචරිතයම සමාදන් කරවනවා. ඔය දේවල් කුසල්, වරදින් තොරයි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරන ලද මේ දේවල් සමාදන් වුණා පුරුදු කළොත් අහිත පිණිස, දුක් පිණිස පවතීද? නැත්නම් මෙහෙම නොපවතීද? මෙහිලා ඔබ සිතන්නේ කුමක්ද? ස්වාමීනි, ඔය දේවල් සමාදන් වෙලා පුරුදු කළොත් හිත පිණිස, සැප පිණිස පවතිනවා කියලයි ඔය ගැන අපට සිතෙන්නේ. මෙතනින් පස්සේ බුදුරජාණන් වහන්සේ නැවත කටකතාවෙන් ආවා කියලා පිළිගන්න එපා, පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා ආදී වශයෙන් අපි පිළිගත යුතු නැති ආකාර සියල්ල නැවත මතක් කරනවා. ඔය දේවල් කුසල, වරදින් තොරයි, නුවණැත්තන් විසින් ප්‍රශංසා කරවූද යම් දෙයක් සමාදන් වෙලා පුරුදු කළොත් හිත පිණිස, සැප පිණිසයි පවතින්නේ. මෙන්න මේ දේ තමා තුළින් වැටහෙනවා නම් එය ඔබ තුළ ඇති කරගෙන වාසය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ විදිහට යම් දෙයක් ජීවිතයට එකතු කරගත යුතු අංගයක් ලෙස තෝරා බේරා ගන්නා ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පසුව උන්වහන්සේ මෙහෙම දේශනා කරනවා, පින්වත් කාලාමවරුනි, ඒ ආර්ය ශ්‍රාවකයන් ඔය අයුරින් බැහැර කළ ලෝභය ඇතිව, බැහැර කළ ද්වේෂය ඇතිව, බැහැර කළ මෝහය ඇතිව, මනා නුවණින් සිහියෙන් යුතුව මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේම දෙවැනි, තුන්වැනි, හතරවෙනි දිශාවද පතුරුවා වාසය කරයි. මෙසේ උඩ යට හරහට යන සෑම තැන්හිම සියලු සතුන් කෙරෙහි තමා උපමා කොටගෙන විපුල වූ, මහත් වූ, අප්‍රමාණ වූ, වෛර රහිත වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිතින් මුළු ලෝකේම පතුරුවා වාසය කරයි. මේ ආකාරයටම කරුණා, මුදිතා, උපේක්ඛාව ආදී ඒ සිත ලෝකේම පතුරුවා වාසය කරයි. ඉන් අනතුරුව මේ ආකාරයට ජීවත් වන මිනිසාට අත්කර ගන්න පුළුවන් සැනසිලි 4ක් ගැනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කලින් විස්තර කරපු ආකාරයට දිවිගෙවන ආර්ය ශ්‍රාවකයා ඒ අයුරින් අවෛරී සිතින් යුතුව, ඒ අයුරින් නිදුක් සිතින් යුතුව, ඒ අයුරින් නොකිලිටි සිතින් යුතුව, පිරිසිදු සිතින් යුතුව සිටිනා විට මේ ජීවිතය තුළදීම අස්වැසි නැතිනම් සැනසිලි 4ක් ඇති කරගත්තා වෙනවා. පළවෙනි අස්වැසිල්ල, යම් හේකින් පරලොවක් තිබෙනවා නම්, හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක තිබෙනවා නම්, මම කය විඳි මරණින් මතු
සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයේ තමයි උපදින්නේ කියලා මේ පළමුවෙනි අස්වැසිල්ල ඇති කරගත්තා වෙනවා. දෙවෙනි අස්වැසිල්ල යම් හේකින් පරලොවක් නැත්නම් හොඳ නරක කර්මයන්ගේ ඵල විපාක නැත්නම් මා මේ ජීවිතය තුළම වෛර නැති, තරහ නැති, නිදුක් වූ, සුවපත් වූ ජීවිතයක් පරිහරණය කරනවා නොවේද කියලා මේ දෙවෙනි අස්වැසිල්ල ඇති කරගත්තා වෙනවා. තුන්වෙනි අස්වැසිල්ල යම් හේකින් පව් කරන කෙනාට තමයි ඒ පව් වලට විපාක විඳින්න තියෙන්නේ. නමුත් මම කිසිවෙකුට හෝ පවක් කරන්නට සිතන්නේ නැහැ. ඉතින් පාප කර්ම නොකරන්නා වූ මා කවර කරුණකට නම් දුකක් ස්පර්ශ කරන්නද කියලා මේ තුන්වෙනි අස්වැසිල්ල ඇති කරගත්තා වෙනවා. හතරවෙනි අස්වැසිල්ල යම් හේකින් පව් කරන කෙනාට ඒ පව් වලට විපාක විඳින්නට නැත්නම් මෙහිදීම මම පව් කිරීමක් විපාක විඳීමක් යන දෙපැත්තෙන්ම පිරිසිදු ජීවිතයක් තමයි දකින්නේ කියලා මේ සිව්වෙනි අස්වැසිල්ල ඇති කරගත්තා වෙනවා. මේ විට කුමන ආකාරයකින් වුවත් ජීවිතයට අස්වැසිල්ලක් ගෙනෙන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ විමසා බලා ජීවිතයට ආදේශ කර ගැනීමේ ක්‍රමය. අවසානයේදී බුදුරජාණන් වහන්සේගේ මේ පැහැදිලි කරුණු දැක්වීම හමුවේ කාලාමවරු මෙහෙම පවසනවා. ස්වාමීනි, ඊතා සුන්දරයි. ස්වාමීනි, ඊතා සුන්දරයි. ස්වාමීනි, යම්සේ යටිකුරු කර තිබූ දෙයක් උඩුකුරු කළා වගේ, වැසී තිබූ දෙයක් විවෘත කළා වගේ, මංමුලා වූ අයෙකුට නිවැරදි මඟ පෙන්වා දුන්නා වගේ, අන්ධකාරයේ සිටින අයට රූප දැකීම පිණිස තෙල් පහනක් දැල්වුවා වගේ, භාග්‍යවතුන් වහන්සේ විවිධ අයුරින් අපට ධර්මයේ පැහැදිලි කර දුන්සේක. ස්වාමීනි, මේ අපි භාග්‍යවතුන් වහන්සේ සරණ යනවා. ශ්‍රී සද්ධර්මය ආර්ය මහා සංඝ රත්නය සරණ යනවා. භාග්‍යවතුන් වහන්සේ අපි ගැන අද පටන් දිවිති වෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයන් ලෙස සලකන සේක්වා. මේ ආකාරයට පවසමින් කාලාමවරු තෙරුවන් සරණ ගිය අරිය මඟ වඩන උපාසකයන් පිරිසක් බවට පත් වෙනවා. මෙතනින් කාලාම සූත්‍රය නිම වෙනවා. දෙයක් ලැබෙන්නේ නැති කියලා මම හිතනවා. මේ යමක් කෙනෙක් කල්පනා කරනකොට කවුරු දෙයක් මොනවා දෙයක් කිව්වම මොන විදියටද අපි අපේ අවබෝධ කරගන්න ඕන කියන එක පිළිබඳව තමයි මේ අලුත් තාක්ෂණයේ ඔස්සේ හදු වැඩසටහනක්. ඒයි තාක්ෂණය ඔස්සේ මම ඒ කල්පනා කරලා මේ අහන්න සැලැස්සුවේ අපිට එක එක දේවල් ඇහෙනවනේ. අපිව තෝරලා බේරලා කොහොමද මේ ඔළුවට දාගන්නේ කියලා නිර්ණායකයන් ටික බුදුහාමුදුරුවෝ අපිට දේශනා කරා. කවුරු දෙයක් කිව්වම මෙතන ලෝභය ඇති වෙනවා. කවුරු හරි දෙයක් කිව්වම ද්වේෂය ඇති වෙනවා. කවුරු හරි දෙයක් අපිට මොනවා හරි තියෙන මුලාව ඇති වෙනවා කියලා අපි සිහි යෝනිසෝ මනසිකාරයෙන් හොඳ කල්පනා කරලා බලන්න ඒව ඇති වෙනවා. එහෙමනම් ඒක අනිත කර පිළිස පවතින දෙයක්. මොන නැත්තම් ඉතින් ඒවා ගරහනවා. අපි ඒක පිළිගන්න එපා කියන එක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එහෙම නැත්නම් මේ ත්‍රිපිටකයේ තියෙන දේ පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ කියන දේ පිළිගන්න එපා කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. මොකද ඒකට ත්‍රිපිටකයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ කියා දේශනා කළා දර්ශන. ලිඛිතව දේශනාවක් තිබුණේ නැහැ ත්‍රිපිටකේ ගන්න. මේ වෙනත් ආගමක වෙනත් දහම් අහන කට්ටියකට අතරමං ඉච්ච කට්ටියට කරපු දේශනාවක්. හැබැයි මේක තනිකරම නිදහස බුද්ධ විඳින්න පුළුවන් බෞද්ධයින් හැටියට යමක් කල්පනා කරලා බුද්ධ සිහි බුද්ධියෙන් කල්පනා කරලා තේරුම් ගන්න තමයි තියෙන්නේ. දැන් අද වෙලා තියෙන දේ අනිත් පැත්තට වෙලා තියෙන්නේ බුදුදහමම අපි දැන් කාලාමවරු බවට පත් වෙනවා. ප්‍රශ්නේ ඒක තමයි බොහොම මම මේ පාවිච්චි කරේ මේ දේශනාව. මේක පිළිබඳව මොන තව ධර්ම දේශනාවක් තියෙන අපි අමුකන් දෙමු. දැන් මේ කාලාම සූත්‍රය මේ පොඩ්ඩක් අපි කියවලා අපි ඊට පස්සේ පොඩි භාවනාවක් කරලා මේ ඒ බණ අපි අහන්න සලස්වමු. මේක මෙහෙමයි තියෙන්නේ. කාලාම සූත්‍රය කියන පොත ගන්නකො. නැත්නම් මේ කියවන්නේ නැහැ ගෙදර ගිහිල්ලා අපි. මේක තින් මේස උඩ පිඟන් යට කෝපයට තමයි මේවා. නේද? මේ ධර්ම ග්‍රන්ථ කියන්නේ අය වෙනම තැන්වල තියාගෙන යමුම කරුත්තෙන් ආරක්ෂා කරලා තියාගන්න. ජීවිතේ සඳහා සමේනිව කියවන්න පුළුවන් නේ. රාජකාරී කියන එක කියන්නේ අපි වයසට යනකොට තමයි මේක ප්‍රගුණ කරන්න ලේසි කියලා මම හැමදාම කියන්නේ. අපි
ශුන්‍යාගාරගතව කියලා කියනකො නිහඬ පරිසරයක් ඇති වෙනවා ගෙදරදී. කවුරුවත් ගණන් ගන්නෙත් නැහැ නේ අපි. ඔයවත් එක්කන් යන්නෙත් නැහැ නේ වැඩි. කතා කරන්නෙත් නැහැ නේ ගමක් ගෙවන් යන්න. අපි හුදකලාගෙන. ඉතින් ඔකට තරහ වෙලා නම් ගණන් ඕනේ නැහැ. මම හැමදාම කියන්නේ. බොහොම මෙත්සිතින් යුක්තව මේ ධර්මය පාවිච්චි කරනවා. මේ වෙලාව නැහැ කියන එක උඹ දෙනෙක් දැන් මේ පෙරේදා මේ සතර සතිපට්ඨානෙ පිළිබඳ භාවනා කමටහන් දෙන වැඩසටහනක් යනවා මේ යක්කල අර පන්සලක ස්වාමීන් වහන්සේගෙන් නිකන් WhatsApp message එකකින් අපි ඒක ලෑස්ති කරේ. ඉතින් ළමුත් සෙනග 100ක් ඒ ධර්මයේ පස්සේ යන 100ක් දෙනා පළවෙනි දවසේම ආවා. ඉතින් තරුණ හාමුදුරු කෙනෙක් මේ තනි කරම සතිපට්ඨාන දෙකේ ඉඳන් හවස 6 දක්වා. ඉතින් මොකක්ද දෙකේ ඉඳන් 6 කලින් එක දිගට භාවනා කරගෙන තනි කර භාවනාව. ඇවිදින්න walking meditation කියන සක්මන් භාවනාව සහ ආස්වාද ප්‍රස්වාසයේ පිළිබඳ භාවනාව. එක දිගට පය 7ක්. ඉතින් මේකට කැප වෙච්ච කෙනෙකුට නම් මේ ගොඩ දාගන්න පුළුවන්. මේ තොරතුරු හොයාගෙන යන්න ඕනේ. ගිහිල්ලා කමටහන් ගන්න ඕන ගායින් හරි. මේක නිතරම අපි ප්‍රගුණ කරමු. මම යෝජනා කරලා තියෙන උපාසකම්මකට 10 දින එකතු වෙලා සතියකට දවසක් අපිට ගෙදරකට එකතු වෙලා මේ උදේ ඉඳන් හැන්දෑවක කරලා බලන්න. මොකද ඒකට අවශ්‍ය කරන පොතපත් අපි ලබා දීලා තියෙනවා. සතර සතිපට්ඨානයේ පිළිබඳ පට්ඨාන දේශනාව සත්‍යයනා කරන ඉතල හතර සතිපට්ඨානය වල තියෙනවා. සතිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒවයි දැනගත්තට කවන්නේ නැහැ. අධ්‍යයනා කරා කියලා නිවන් අවබෝධ කරගන්න බෑ. අපි මරුණාම කොච්චර බැනර ගහනවද අපිට කියන්නේ. නේද? නිවන් සැප ලැබේවා කියන කොච්චර බැනර තියෙනවා. ප්‍රසිද්ධිය වල බැනර වැටේ ඉල්ලලා තියෙනවා 60 වුණාම. යනවා ධම්මා නිවන්. තාත්ත නිවන් අවබෝධ කරගන්නවා. ගෙදර ඉන්න මිනිස්සු නිවන් අවබෝධ කරගන්නවා. නැහැ. ඒවා ඒ කතන්දරයක් නෙමෙයි කියන්නේ. වරද වටහා ගන්නවා මේ ධර්මයේ නියැලේ. ධර්මයේ හොයන්න. ධර්මයේ ඔස්සේ ඒක ප්‍රැක්ටිස් කරන පුරුදු පුහුණු කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. ඉතින් මොකක් හරි හතරේ පුරුදු කරලා තමයි මෙතෙන්ට හරියයි. මෙහි ඉන්නේ නැති පිළිස කොච්චර ඉන්නවද කියලා බලන්න. බෞද්ධයි. නේ මේ තරුණ පොඩි ළමයි ඇවිල්ලා ඉන්න බොහොම හොඳයි. දැන් මේ නම් ඔළුව හදාගෙන යන්න පුළුවන්. බොහොම හොඳ මනසක්. අද සමාජිකත්වම විකෘති වෙච්ච කට්ටියම තමයි ඉන්න තරමක් ඉන්නේ. කතා කරන්න බෑ, පාරේ යන්න බෑ, වාහනයක් කෙරවන්න බෑ, ගහගන්න ඉන්නේ. අම්මට තාත්තට කරුත් යන්නේ, වැඩි කියන්නේ, පන්සල අඳුරන්නේ, පල්ලි හරි තමන්ගේ ආගම දහම ගැන අවබෝධයක් නැහැ. සත්තු වගේ පිරිසක් පිළිවෙන්නේ නැහැ. ඒකට හේතුව ධර්මයේ නියැලෙන්නේ නැති. ගෙදර පරිසරයක් නැහැ ධර්මයක්. ධර්මයේ හදාරන, ධර්මයේ අදහන පරිසරයක් හේතුවට ඇති කරගන්න. බුදුන් වැඳීමක් නැහැ. බැංකෝපයක් තියන්නේ නැහැ. මල් ටිකක් තියන්නේ නැහැ. ළමයි පුරුදු වෙලා නැහැ. ඉතින් නිකම්ම යනවා ලොකුනට පස්සේ ඉතින් පාතාලිකට ඊට පස්සේ සරන් ඇඳන් ගාවරි නරන දෙට වෙනවා පච්ච ගහගෙන නටන්න දෙට වෙනවා එහෙම එකක් දැන් යනවා අපිට වෙද්දී දැන් ඒක පටන් ගන්න තියෙනවා ඊට අනිත් අපේ ආමුරි මාත් කතන අපේ ටෙම්පර් හරක් තිනකොට වෙනම පච්ච ගහපු කට්ටිය සරන් ඇඳගෙන නටන්න පටන් ගන්නවා කාවරි ඒක නෙමෙයි දහම ඒක නෙමෙයි සංස්කෘතිය මිහිඳු ආමුර අරගව සංස්කෘතිය ඕක නෙමෙයි මේ බය නැතෝ කියන්නේ අපි වෙඩි තියලා මරලා දාගෙන කියන්නේ කියනවා ඒක නෙමෙයි සංස්කෘතිය. මේ බුදුදහම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පිරිසක් ඇති කරගන්න. දහමේ හැසිරෙනකොට නියම ගමන් මාගේ අපිට හම්බ වෙනවා. ඉතින් අපි මේක පොඩ්ඩක් විතරක් කියමු ඉතින් පුහුණුවක් ඇති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ පොඩ් භාවනා කරලා ධර්ම දේශනා. දැන් මේක ආරම්භ කරන්නේ පාලියෙන් ඒ පාලි කොටසම මතයලා සිංහලෙක විතරක් අපි කියමු. ඒ සමයේදී භාගතුන් වහන්සේ මහත් වික්ෂු සංඝයා සමග කොසල ජනපදයේ චාරිකාය වැඩම කරමින් සිටියේදී කේසපුත්ත නම් වූ කාලාමයන්ගේ නියම්ගමේ වැඩ වාසය කළා. දැන් අපි අර ධර්ම කරුණු මතක් කරමු. එතකොට කේසපුත්ත නියම්ගම් වාසී කාලාමයන් හට මේ කතාව අසන්න ලැබුණා. බවත්නි අන්න ශාක්‍ය පුත්‍ර වූ ශාක්‍ය කුලයේ නික්මි පැවිදි වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ වේනාගපුරට වැඩම කර සිටිනවා. ඒ භගවත් ගෞතමයන් වහන්සේ ගැන මෙවැනි කල්යාණ කීර්ති ഘോഷාවක් පැතිර ගොස් තියෙනවා. ඒ භාගතුන් වහන්සේ මේ කරුණින් අරහන් වහන්සේක සම්මා සම්බුද්ධ වහන්සේක යනාදී වශයෙන් ඉබදු රහතුන් දැක ගන්න ලැබෙන්නේ කොතරම් යහපත් දෙයක්ද කියලා ඒගොල්ලෝ හිතන්න පටන් ගත්තා. ඊට පස්සේ කියනවා දෙවි පිටුවේ ඒකම කියන එකල්ලි කේසපුත්ත නියම්ගම් වාසී කාලාමොරු භාගතුන් වහන්සේ වෙත පැමිණ ඇතම් කෙනෙක් භාගතුන් වහන්සේට ආදරෙන් වන්දනා කොට එකක් පසක වාඩි වුණා. ඇතම් කෙනෙක් භාගතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු වීතු පිරිසඳර කතා බහ නිමකොට එකක් පසක වාඩි වුණා. ඇතම් කෙනෙක් භාගතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ ගෞරව දක්වා එකක් පසක වාඩි වුණා. ඇතම් කෙනෙක් නම් ගොත් පවසා එකක් පසක වාඩි වුණා. ඇතම් කෙනෙක් නිස්සබ්ද එකක් පසක වාඩි වුණා.
එකත් පසක වාරින කේසපුත්ත නියම් ගන්වාසී කාලාමරු භාගතුන් වහන්සේට මේ කරුණ ගැන පවසා හිටියා අපි කතා කරපු දේවල්. ස්වාමීනි කේසපුත්ත නියංගමට ඇතන් ශ්‍රමණ බ්‍රාහ්මවරුන් එනවා. ඒ උතුමේ ලොකුවට පෙන්වන්නේ Tamanගේ මතයමයි. ඒකමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාස වලට විරුද්ධව කතා කරනවා. හෙලා දකින්නවා. වැහැර කරනවා. පරිභව කරනවා. ඒ වගේම ස්වාමීනි වෙනත් ශ්‍රමණ බ්‍රාහ්මණුත් එනවා. ඒ උදවිය ලොකුවට පෙන්වන්නේ Tamanගේම මතය තමයි. ඒක තමයි මතු කරලා කියන්නේ. අන්‍යයන්ගේ විශ්වාස වලට විරුද්ධව කතා කරනවා. හෙලා දකින්නවා. වැහැර කරනවා. පරිභව කරනවා. එතකොට ස්වාමීනි ඒ තුල අපි තුල සැකයක් ඇතිවන්නේ. විචිකිච්ඡාවක්මයි ඇතිවන්නේ. මේ බවත් ශ්‍රමණ බ්‍රාහ්මණීන් අතුරින් ඇත්ත කියන්නේ කවුද බොරු කියන්නේ කවුද කියලා. ඊළඟට කියනවා පින්වත් කාලාමණු බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ විසින් සැක කරන්න සුදුසුමයි. සැක කරන්න. විචිකිච්ඡාව කරන්න සුදුසුමයි. සැක කළ යුතු තැනේදීමයි විචිකිච්ඡාව ඇති වෙලා තියෙන්නේ. කාලාමණුනි ඔබ එන්න කට කතාවෙන් ආව කියලා ගණන් ගන්න එපා. පරම්පරාවෙන් ආව කියලා ගණන් ගන්න එපා. එහෙම මෙහෙමයි උනේ කියලා ගන්න එපා. තම තමන්ගේ දහම් පොත්වල දිනනවා කියලා කියු පමණින් ගණන් ගන්න එපා. තර්කයට ගැළපෙනවා කියලා ගණන් ගන්නත් එපා. න්‍යායට ගැළපෙනවා කියලා ගණන් ගන්නත් එපා. කරුණු සලකාගෙන යද්දි ගැළපෙනවා කියලා ගණන් ගන්නත් එපා. තමන්ගේ අදහස සැසඳී යනවා කියලා ගණන් ගන්න එපා. පිළිගත යුතු කෙනෙක් නෙමෙයි මේ කියන්නේ කියලා ගණන් ගන්නත් එපා. මේ ශ්‍රමණයන් වහන්සේ අපගේ ගුරුවරයා නෙවෙයි කියලා පිළිගන්නත් එපා. පින්වත් කාලාමේ යම් විටක මේ දේවල් අකුසල් මේ දේවල් වරදින් යුක්තයි මේ දේවල් නොනැත්තන් විසින් ගරහලයි තියෙන්නේ මේ දේවල් සමාදන් වෙලා වෘදු කොළොතින් අහිත පිණිස දුක පිණිසයි පවතින්නේ කියලා ඔබටම තමා තුළින්ම වැටහෙනවා නම් එතකොට පින්වත් කාලාමණි ඔබ එය අත්හරින්න. වේදනින් අතර කරමු. දැන් මේක තනියම කියව ගන්න මේ සූත්‍රය. මේ අපි සාකච්ඡා කරපු ධර්ම දේශනාවේ අර අහපු කතන්දරේ මම සාකච්ඡා කරපු දේවල් මේ විදිහට තමයි දැන් මේ සමස්ත සූත්‍රෙම තියෙනවා. කාලාමණුට කරපු දේශනාව. දැන් අපි විනාඩි 10ක් විතර මට හිතුණා මේ භාවනාවක් කරන්න අපි සතිපට්ඨාන සූත්‍රය සාකච්ඡා කරලා තියෙන නිසා ආනාපානසති සූත්‍රය සාකච්ඡා කරලා තියෙන නිසා මට හිතෙනවා එහෙම භාවනාවක් විනාඩි 10ක් විතර කරොත් හොඳයි කියලා පුහුණුවක් ඇති. දැන් අපි එදා කරේ මේ භාවනා ක්‍රමයමයි කරේ. මොකද්ද ආනාපානසති භාවනා ක්‍රමය. භාවනා කරන සුදුසු විදිහට වාඩි වෙන්න මම උපදෙස් ලබා දෙන්න. දැන් මමත් මේ දැන් වලට කියලා කපටහන් ගන්න නිසා මට උපදෙසක් ලබා දෙන්න පුළුවන්. තමන්ට පහසු විදිහට වාඩි වෙලා භාවනා කරන සුදුසු වෙන්න. දැන් ඉස්සෙල්ලාම තාම ඇස් දෙක පියාගෙන ගැඹුරින් හුස්මක් අරන් හුස්ම පිට කරන්න. ගැඹුරින් හුස්මක් අරන් හුස්ම පිට කරලා තමන් දැන් භාවනා කරන සෝදානම් වෙනවා කියන මානසිකාරයට එන්න අතීතේ අනාගතේ ගැන සිතුවිලි එනවා එක පැත්තෙන් කියලා ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහි පමණක්ම විනාඩි 10ක් ඔබ හිත යොමු කරන්න සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරන්න. ආස්වාසේ ප්‍රස්වාසේ විනාඩියක් හිතට આવොත් ඒක ගැන මෙනෙහි කරලා මම භාවනා කරන්න යාවේ ඒක වැඩක් නෑ මට කියලා ආයෙත් එතේ. දහස් ගාණක් හිතේ යන්න පුළුවන් දසදහස් වාරයක් ඒ නැවත නැවතත් ඔබේ ආස්වාස ප්‍රස්වාසයේ කෙරෙහිම හිත තියාගන්න උත්සාහ කරන්න.
බොහෝම ඇත්තක වහගෙන මේ ගාථාව අපි එකට සත්‍යයනා කරමු. අපි කවුරුද දන්නවා සබ්බපාපස්ස කරන පව් කරන්න එපා. කුසලස්ස උපසම්පදා කුසල්ම කරන්න. සතිත්ත පරියදබන හිත පිරිසුදු කරගන්න, හිත දමනය කරගන්න. ඒක තමයි බුදුරුන්ගේ දේශනාව. මේක අපි සාර්ථක පාඩක් ඇත්තක වහගෙන සත්‍ය කරලා කියමු. සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සතිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං සාදු සාදු සාදු. එල්ලේ ක්‍රීඩාව අන්තර්ජාලයට යොමු කර එල්ලේ ක්‍රීඩාවේ ප්‍රථම වෙබ් පිටුව වන www.srilanka.la.com වෙතින් Sri